අපි බලමු වගකීම් ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම්. දරුවන්ට සමාගම් ගිණුම් කරණයේදී අනිවාර්යෙන් දැනගත යුතු දෙයක් සමාගම් ගැලපීම් කරද්දී වගකීම් ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් අතර වෙනස. ඒවා නිශ්චිතව හඳුනා ගැනීමට සෑම දරුවෙකුටම හැකියාවක් තියෙනවා. අපි බලමු ඉස්සෙල්ලා වගකීමක්. වගකීමක් කියන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන්නේ. වර්තමාන බැඳීමක් තියෙනවා වගකීමක. වර්තමාන බැඳීමක් තියෙනවා. ඒ වගේම වගකීමක් පියවද්දී අපිට නිශ්චිත වශයෙන්ම වෙනත් ඒකකයකට සම්පත් මාරු කරන්න වෙනවා අනාගතයේදී. ඒ කියන්නේ ආර්ථික සම්පත් පිටතට ගලා යාමක් වෙනවා නිශ්චිත වශයෙන්ම. ආර්ථික සම්පත් ගලා යාම. එහෙනම් අපි වගකීමක් නිර්වචනය කරන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන වෙනත් ඒකකයකට ආර්ථික සම්පත් මාරු කරමින් පියවා දැමීමට සිදුවන වර්තමාන බැඳීම්. අපි වගකීම් මූල තත්ත්ව ප්‍රකාශයක් හදද්දී ජංගම වගකීම් ලෙස හෝ ජංගම නොවන වගකීම් ලෙස පෙන්눔 කරනවා. එහෙනම් වගකීමක තියෙන දේ තමයි එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වර්තමාන බැඳීමක් තියෙනවා පැහැදිලිව ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලා යාමක් අපේක්ෂා කරන්න පුළුවන්. නිශ්චිත වශයෙන්ම ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගලා යනවා. අපි බලමු දැන් වගකීම් ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම්. මේ අතර වෙනස. අපි මේ ප්‍රතිපාදනයක් නිර්වචනය කරන්නේ කාලය හා ප්‍රමාණය අවිනිශ්චිත වගකීම්. ඒ කියන්නේ මේ ප්‍රතිපාදනයකත් වගකීම් කැලලක් තියෙනවා. අපි ප්‍රතිපාදන නිර්වචනය කරන්නේ කාලය හා ප්‍රමාණය අවිනිශ්චිත වගකීම්. හැබැයි වගකීමක් 100% ප්‍රතිපාදනයකට සමාන නැහැ. අපි බලමු දැන් සමානතා වගේම වෙනස්කම්. වගකීමක් පියවීමේදී අනාගතයේ නිශ්චිත වශයෙන්ම මුදල් පිටතට ගලා යනවා. දැන් අපි ණය හිමියෝ නැත්තම් වෙළඳ ගෙවිය යුතු දෑ වර්තමානයේ වෙළඳ ගෙවිය යුතු දෑ තියෙන්නේ අතීතයේ අපි භාණ්ඩ ණයට ගත්ත නිසා අතීත සිදුවීමක ප්‍රතිඵලයක්. අනාගතයේ මේ ණය හිමියන් පියවද්දී අපිට මුදල් අනිවාර්යෙන් වෙනත් ඒකකට මාරු කරන්න වෙනවා. නිශ්චිත වශයෙන්ම මුදල් කියන සම්පත ගලා යනවා. ඒ ගලා යන ප්‍රමාණය වර්තමානයේදී අපිට කියන්න පුළුවන් නිශ්චිත වශයෙන්ම. ගලා යන කාලයත් කොයි කාලෙද වගකීම් පියවන්න වෙන්නේ කියලා අපිට වර්තමානයේ ඉඳන් කියන්න පුළුවන්. එහෙනම් මේ වගකීම් වල මුදල් ගලා යාම නිශ්චිතයි. කොච්චරක්ද ගලා යන්නේ කියලාත් නිශ්චිතයි. ගලා යන කාලයත් නිශ්චිතයි. අපි මූල්‍ය ප්‍රකාශනවල වගකීම් කියලා මූල්‍ය ප්‍රකාශන තුල අන්තර්ගත කරනවා. රයිට්. එතකොට අපි බලමු ප්‍රතිපාදන. ප්‍රතිපාදන නිසා නිශ්චිත වශයෙන්ම මුදල් පිටතට ගලා යනවා. ප්‍රතිපාදනයක් කරන්නේ වර්තමාන බැඳීමක් තියෙනවා නම්. ඒ නිසා නිශ්චිත වශයෙන්ම ප්‍රතිපාදන නිසා මුදල් අනාගතයේ පිටතට ගලා යනවා. නමුත් කොච්චර ප්‍රමාණයක් ගලා යනවද කියලා අපිට වර්තමානයේ නිශ්චිතවම කියන්න බෑ. ඒ නිසා අපි කියනවා ප්‍රමාණය අවිනිශ්චිතයි. ප්‍රමාණය අවිනිශ්චිතයි. ප්‍රතිපාදනවල අනාගතයේ ගලා යන මුදල් ප්‍රමාණය නිශ්චිත නැහැ. හැබැයි ගලා යනවාමයි. ඒ වගේම කාලයත් අපිට කියන්න බෑ. අපිට ගනුදෙනුකරුවෙක් ව්‍යාපාරයට විරුද්ධව නඩුවක් පවරලා තියෙනවා. අපි නීතිඥවරුන්ගෙන් අහපුවාම ඒ සම්බන්ධයෙන් නීතිඥවරු කියනවා මේ නඩුව ව්‍යාපාරයේ පරදිනවා. හැබැයි යාලා ගෙවන්න තියෙන වන්දිය නිශ්චිතව කියන්නේ නැහැ. කොයි කාලේ අධිකරණයේ මේ තීන්දුව දෙයිද කියලාත් අපිට නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා ඒ වගේ අවස්ථාවක ප්‍රමාණය නිශ්චිත නැහැ. කාලය නිශ්චිත නැහැ. කොයි කාලේ ගෙවන්න වෙයිද? ඒ වගේම හැබැයි වර්තමාන බැඳීමක් තියෙනවා.
මොකද අපි නීතිඥවරයෙකුගෙන් ඒ සම්බන්ධ දැනුවත් පුජ්‍යලෙක්ගෙන් උපදෙස් ගත්තාම අපිට පැහැදිලිව කියනවා මේ නඩුව පරදිනවා අනිවාර්යෙන් අපිට වන්දියක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ආර්ථික සම්පත් පිටතට ගලා යාම නිශ්චිතයි. ගලා යන ප්‍රමාණය නිශ්චිත නැහැ. කවදා ගලා යයිද කියලාත් නිශ්චිත නැහැ. හැබැයි ප්‍රතිපාදන අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වද්දී ප්‍රතිපාදන කියලා ශීර්ෂ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නැහැ. ඒ නිසා අපි ප්‍රතිපාදන පෙන්වන්නේ වගකීම් යටතේම තමයි. ඒ කියන්නේ ඔබට සමාගම් ගානේදී නඩුවන්දි සඳහා වෙන් කිරීමක් කරන්න වුණොත් ඔබ මේ නඩුවන්දි වෙන් කිරීම පෙන්වන්න ඕනේ ජංගම වගකීම් යටතේ. ඒ වගේම අසම්භාව්‍ය වගකීම් ආවොත් අසම්භාව්‍ය වගකීම් වල අනාගතයේ මුදල් ගලා යයිද නැද්ද කියලා නිශ්චිතවම කියන්න බෑ. අපිට කියන්න බෑ වර්තමාන බැඳීමක් පැහැදිලිව තියෙනවා කියලා. ඒ නිසා අනාගතයේ මුදල් පිටතට ගලා යාමේ භව්‍යතාවයක් නැහැ අසම්භාව්‍ය වගකීම් වල. ඒ නිසා මුදල් ගලා යාම ගැන අපිට නිශ්චිතව කියන්න බෑ. ගලා යන ප්‍රමාණය අපිට නිශ්චිතව කියන්න බෑ. ගලා යන කාලයක් කියන්න බෑ. මේ නිසා අපි මූල්‍ය ප්‍රකාශන තුල පෙන්눔 කරන්නේ නැහැ. අපි මේ අසම්භාව්‍ය වගකීම් මූල්‍ය ප්‍රකාශන සටහන් යටතේ අනාවරණය කරනවා විතරයි. මොකද අසම්භාව්‍ය වගකීම් වල වර්තමාන බැඳීමක් පැහැදිලිව අපට තියෙනවා කියලා කියන්න බෑ. වර්තමාන බැඳීමක් නැත්නම් අපට වගකීමක් කියලා හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි අසම්භාව්‍ය වගකීනොත් අතීත සිදුවීමක ප්‍රතිඵලයක්. වර්තමාන බැඳීමක් පවතීද යන්න නිශ්චිතව තහවුරු කරගත නොහැකි නිසා අපි මූල්‍ය ප්‍රකාශන තුල අන්තර්ගත කරන්නේ නැහැ. අපි මූල්‍ය ප්‍රකාශන සටහන් යටතේ අනාවරණය කිරීමක් පමණක් කරනවා. මම හිතන්නේ ඔබට මේ වෙනස්කම් පැහැදිලි වෙන්න ඇති. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. සෙනා ස්ටයිල් accounting channel එක like කරලා subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.